අයිබෝන් කියලා පිළිගන්න මගේ වන්දනාව social things අපේ YouTube channel එකට. ඉතින් අද අපි මේ විදිහට කතා කරන්නේ අපේ TikTok account එක private account එකක් කරගන්න ඕන කියලා. ඉතින් මේ විදිහ Instagram මේකම Facebook වලට ඇවිල්ලා තියෙන මේ private account කියන එක TikTok එකටත් මීට ගොඩක් ඉහතදී ආපු එකක්. ඉතින් අද බලමු කොහොමද අපි අපේ account එක private දාගන්නේ වෙන කෙනෙක්ට අපේ videos අපේ approval එකකින් නැතුව බලන්න බැරි වෙන විදිහට අපේ account එක කොහොමද දාගන්නේ කියලා. හරි ඉතින් සාමාන්‍ය පරිදි වගේ account එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන ඉදිරියට තුනක් තියෙනකොට මේ ඉදිරියට තුනට ටච් එකක් දුන්නාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් settings and privacy කියලා. ඉතින් මෙන්න මේ settings and privacy කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් privacy කියලා. ඉතින් මෙන්න මේ privacy කියන එකට ටච් එකක් දුන්නාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන private account කියලා. ඉතින් මෙන්න මේ private account කියන එකට දුන්නාට පස්සේ ඔයාගේ account එක private account එකක් වෙනවා. හරි. දැන් මම කියලා දෙන්න. ඔයාගේ account එක private account එකක් වුණාට පස්සේ මොකක්ද වෙන්නේ කියලා. හරි. ඔයාගේ account එක private account එකක් වුණාට පස්සේ ඔයාලට වාසි වගේම අවාසිත් තියෙනවා. වාසි තමයි ඔයාගේ account එකේ තියෙන videos ඔයාගේ approval එකක් නැතුව වෙන කාටවත් බලන්න බෑ. ඒක තමයි ඔයාලට හම් වෙන ලොකුම benefit එක. අගාස තමයි ඔයාගේ videos viral වෙන්නේ නැති එක. ඒ කියන්නේ සමහර එකපාරටම ලොකු like ප්‍රමාණයක් කියලා ලොකු reach එකක් ඔයාගේ videos වලට හම්බෙන්නේ නැහැ. මොකද ඔයාගේ account එක private account එකක්. ඉතින් මේක සාමාන්‍යයෙන් අපේ videos බලාගෙන for you කියලා tab එකක් තියෙනවා. මෙන්න මේ for you කියන tab එකේදී ඔයාගේ videos පෙන්වන්නේ නැහැ. මොකද ඔයාගේ account එක private account එකක්. ඉතින් ඔයාලා follow කරන අය විතර ඔයාගේ videos පෙන්වන්න ගන්න. ඉතින් මෙතනදී ලොකුම අවාසිය තමයි ඔයාගේ videos වලට එක්කම ඔයාගේ account එකට ලොකු reach එකක් එක්කම ලොකු likes ප්‍රමාණයක් හම්බෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ account එක private account එකක් කරගත්තොත් එහෙම. හරි ඉතින් ඒත් එක්කම අපි පොඩ්ඩක් බලමු අපේ account එක private දාගත්ත account එක කොහොමද private අයින් කරන්නේ කියලා. ඉතින් ඔයාලට මෙතන ඉරිගාල තුනක් බලන්න පුළුවන්. මේක ටච් එකක් දුන්නාට පස්සේ පල්ලෙන් settings and privacy කියලා එකක් තියෙනවා. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් privacy කියලා. මේ privacy කියන එකට ගිහලා ආයෙමත් මෙන්න මේ private account කියන ටික එක උඩ මේ විදිහට ටච් එකක් දුන්නාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන switch කියලා පල්ලෙන් බටන් එකක් තියෙනවා. switch කියන එකට ටච් එකක් දුන්නාට පස්සේ ඔයාගේ account එකේ තිබ්බ private account එක අයින් වෙලා සාමාන්‍ය පරිදි normal account එකක් බවට පත් වෙනවා. ඉතින් දැන් අර කියපු කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕන කෙනෙක්ට වගේ account එකට ඇවිල්ලා වගේ videos download කරන්න පුළුවන්. ඒත් එක්ක මේ videos බලන්න පුළුවන්. එන්නේ ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔයා කැමති නම් ඔයාගේ account එක private කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට private time කරලා ඔයාගේ videos ටික ඕන කෙනෙක්ට බලන්න පුළුවන් විදිහට තියාගන්න පුළුවන්. ඉතින් මේක තමයි අද කරන අපේ වීඩියෝ. ඉතින් වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන්ම like කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා බලන්න comment කරන්න. ඉතින් මේ විදිහේ social medias ගැන videos බලන්න කැමති නම් ඉස්සරහට අපේ YouTube channel එක subscribe කරන්න. ඉතින් මම තවත් videos වලින් සුබ දවසක්.